සඳහාබෝ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහායක වශයෙන් ඔයාලට ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ප්‍රේමණීය මිනිසුන්ගේ සොඳුරු නවාතැන සඳහාබෝ YouTube channel එක දැන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් නංගේ මල්ලියේ මේ වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහායක තරඟ විභාගයේ ගැසට් කරලා තියෙනවා 2025ට අදාළ. ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උසස් පෙළ සමත් ඔබට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහායක බඳවා ගැනීමේ තරඟ විභාගයට ආයුධම්පත් බාර දෙන්න. ආයුධම් පත්‍ර බාර ගන්න අවසාන දිනය තමයි 2025 5/23. ඔයාලට පුළුවන් 2025 5/23ට කලින් මේකට ඔයාලගේ ආයුධම් පත්‍රය බාර දෙන්න. ඔයාලට ආයුධම් පත්‍රය බාර දෙන්න කිසි දෙයක් දන්නේ නැත්නම් ඒ වගේම ඔයාලට මේ විභාගයට එන්නේ මොනවද, එතකොට පසුගිය අවුරුදු වල මොනවද ආවේ, ඒ වගේ ගොඩක් දේවල් දැනගන්න ඔයාලට පුළුවන්. අපි පල්ලෙහා description එකේ දාලා තියෙනවා WhatsApp group එක link එක. ඔයාලට නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණයට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හැමෝම මේ group එකට join වෙන්න. ඒකෙන් ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන් මේ තරඟ විභාගය පිළිබඳව. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් වශයෙන් මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා. ඉතින් නංගේ මල්ලිය ඔයාලට බලා ගන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් විදිහට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ ප්‍රධාන භාෂාව වෙන සිංහල හෝ දෙමළ ඇතුළුව අවම වශයෙන් විෂයන් 5ක් සඳහා B සාමාර්ථයන්ද ඉංග්‍රීසි භාෂාව සඳහා C සාමාර්ථයක්ද සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එක්වරකදී විෂයන් 6ක් සමත්ව තියෙන්න ඕනි. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් සඳහා සාමාන්‍ය ඉංග්‍රීසි හැර වරකදී අවම වශයෙන් හෝ සාමාර්ථ 3ක් සමත්ව තියෙන්න ඕනි. ඉතින් මේවා තමයි අධ්‍යාපන සුදුසුකම් විදිහට ඔයාලගෙන් බලන්නේ. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි පසුගිය වර්ෂවල ආපු පේපර් ටික ඔයාලට ගන්න පුළුවන් මේ අපි පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් WhatsApp group එකට join වුණොත් අපි මේ group එකට මේ වසරේ එන්න පුළුවන් පේපර් ඒ වගේම පසුගිය වර්ෂවල ආපු පාස් පේපර් සියල්ල අපි දානවා. ඉතින් මතක ඇතුව මේ group එකට join වෙලා ඉන්න. ඉතින් ආරම්භක සම්මන්ත්‍රණය ඔයාලට බලා ගන්න පුළුවන් නොමිලේ පැවැත්වෙනවා අප්‍රේල් 25 සිකුරාදා රාත්‍රිය 8:30ට ප්‍රවීණ තරඟ විභාග දේශක ශංක ගමගේ සර් තමයි ආරම්භක සම්මන්ත්‍රණය මෙහෙවන්නේ. ඉතින් ඔයාලට Zoom ඔස්සේ ලංකාවේ කොතනක හිටියත් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් සර්ගේ නම්බරේ තියෙනවා 070යි 11යි 02යි 13යි 4 කියන නම්බර් එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න. එතකොට ඔයාලා WhatsApp group එකට join වෙලා වැඩි විස්තර දැනුවත් කරයි. එහෙමත් නැත්නම් ඔයාලට අපි මතක් කරා වගේ පල්ලෙහා description එකේ තියෙන link එකකින් අනිවාර්යෙන් WhatsApp group එකට join වෙන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් උසස් පෙළ සමත් ඒ කට්ටියටත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. ගොඩක් අයට මේක වැදගත් වෙයි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා.